මේ මාර්ගයේ සියල්ලන්ගේ මේ පොළොව මේ ජලය වායුව ගින්දර ඊශ්වරයන්ගේ නිර්මාණ මොහුකල වරද දෙවියන්ට එරෙහිවීම මොහු ඊශ්වරයන්ගේ නිර්මාණයක් නම් එසේමයි ඔබත් මොහු අතින් සිදුවුණේ වරදක් නම් මොහුට ඊශ්වරයන් දඬුවම් දෙවි ඔබට ජයිතිය කුමක්ද දඬුවම් දීමට සියල්ල නිර්මාණය කළේ ඔබේ දෙවියන් නොවේ දෙවියන් වන්නේ සිත අමතකද යුවරජ අප මේ ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණ කුලයේ උපන් සර්ව බල දෙවියන්ගේ දූතයන් බව දෙවියන් ලෙස අපයි පූජාවන්ට පාත්‍ර වන්නේ දරු බුහුමන් ලබන්නේ මේ ලෝකේ ඒ සත්‍යක් නම් ඔබේ දේවත්වයේ පිහිට මොහුට අහිමිද මොහුත් මිනිසෙකු ඔබේ ධර්මයට අනුව මොහු අයිති පාදුවිල්ලට අගතිගාමී නම් ඔබගේ දේවත්වයෙන් මේ ලෝකයට පලක් තිබේවිද ඔබ දෙවියන්ගේ දූතයෙකු බව සත්‍යක් නම් කුමක් නිසාද ඔබට නොහැකි වන්නේ මේ සිරවී ඇති ගැල ඔසවාදීමට අපට ඔබ අවමන් කරනවා යුවරජ අවමන් කරන්නේ ඔබයි උතු මනුෂ්‍යත්වයට මතක තබා ගන්න යුවරජ අපගේ ධර්මයන් ප්‍රතික්ෂේප කරන්නේ ඔබ අපගේ ධර්මයන් මේ මනුෂ්‍යයන් අතර බෙහෙදයක් නැති කිරීම ධර්මය නම් නොවේ එය ධර්මයේ නාමයෙන් ලෝකයා රැවටීමයි ධර්මයේ සත්‍යාර්ථය නම් සම්පූර්ණ මනුෂ්‍ය ජාතියම ලෝකයේ එක ලෙස දැකීම ඔබ පවසන ධර්මය නොවේ එහි ඇත්තේ ලෝකයේ පැවැත්ම ඇතිවන්නේ දෙවියන් නිසා නම් නොවේ දෙවියන් සර්ව බල ශ්‍රේෂ්ඨ යුවරජ සර්ව බල ශ්‍රේෂ්ඨ සියලු මනුෂ්‍යයන් මේ ජීවිතයේදී පරීක්ෂාවට ලක්වන්නේ ඔබේ ධර්මයේ බිහිකලේ කවුරුද මනුෂ්‍ය ලෝකයේ අදහස් බිහිකලේ මනුෂ්‍ය සිත බ්‍රහ්මයාගේ මෙවීමද හටගත් සියල්ල විනාශ වී යන්නේ දෙවියන් නිසාද අපගේ සිතේ පාපය නැති කරවන්නේ ඔවුන්ද මේ සියලුම ව්‍යසනයන් සිදු කරන්නේ ඔවුන්ද අපයි අපගේම දෙවියන් වන්නේ අද මොහු බ්‍රාහ්මණ කුලයකට අයත් වී යම් හේකින් ඔබ දිලිඳු නිවසක ශූද්‍රයෙකු ලෙස උපත ලැබුවා නම් ඔබට වැටහෙවි මොහුගේ චිත්ත වේදනාවේ ප්‍රබලභාවය යුවරජුනි අපත් එන්න සහයට සිද්ධාර්ථ